යාළුවනේ අද අපි යනවා ශිපුයා ස්කයි බලන්න. ඔන්න ඉතින් අපි චූටි ට්‍රේන් එකක් දෙනවා. එන්න එහෙනම් ඔයාලත් අපිත් එක්ක ශිපුයා ස්කයි බලන්න යන්න. සීතල ඍතුවත් හිමින් ඉවර වීගෙන යන කාලේ තමයි අපි මේ ගමන යන්න දාගත්තේ. හැබැයි අපි ගිය දවසේ අවුවත් වැටිලා හොඳ ක්ලයිමේට් එකක් තිබ්බා. කැමරා ඇසට නොපෙනෙන ලස්සන දර්ශනයක් අපි අපේ පියවි ඇහෙන් දැක්කා. ජපානයේ ජීවත් වෙන ඔයාලටත් මං ආරාධනා කරනවා අපි මේ අත්විඳපු අත්දැකීම අත්විඳින්න එකතු වෙන්න කියලා. මෙතන මෙච්චර ජනතාවක් ඉන්නේ ඇයි කියලා ඔයාලා දන්නවද? මෙතන තමයි ලෝක ප්‍රකට ශිබුයා ස්ක්‍රැම්බල් ක්‍රොසින් එක තියෙන්නේ. මෙතන දවසකට ගොඩාක් ජනතාව පාරමාරු වෙනවා. මේක හරිම කාර්යබහුල මාසයක්. මේක ලස්සන view එකක්. ඔයාලට පෙන්වන්න පුළුවන්. මට ඔයාලට කියන්න අමතකුණානේ මේක බලන්න යන්න අපිට ටිකට් ගන්න ඕනේ. ටිකට් ගන්න පහසුම සහ ලේසිම විදිය තමයි ඔන්ලයින් ටිකට් බුක් කරගන්න එක. කවදාවත් ඔයාලා එතනට ගිහිල්ලා ටිකට් දාගන්න හිතාගෙන යන්න එපා. මොකද එතන ගොඩාක් කාර්යබහුල තැන. හුඟක් වෙලාවට ටිකට් සෝල්ඩ් අවුට්ලා තමයි තියෙන්නේ. ඔන්ලයින් ටිකට් දාගත්ත විදිය නම් මම දන්නේ නැහැ. ඒක ඔයාලට සුමන් කියදී. ඉස්සෙල්ලාම Google එකේ ශිබුයා ස්කයි ටිකට් කියලා සර්ච් කරන්න. දකුණු පැත්තේ තියෙන ශිබුයා ස්කයි හෝම් පේජ් එකට ගිහින් ඒකේ තියෙන C ටිකට් කියන තැන ක්ලික් කරන්න. ශිබුයා ස්කයි ඔෆිෂියල් සයිට් එකට ගිහිල්ලා ලැන්ග්වේජ් එක මාරු කරන්න තැනක් එනවා. එතනින් අපිට කැමති ලැන්ග්වේජ් එකක් දාගන්න පුළුවන්. ඇඩ්මිෂන් ටිකට් වලට ගියාම උදේ 10 සිට හවස 3 වෙනකං යෙන් 2700ක් සහ 3න් පසුව යෙන් 3400ක ටිකට් ප්‍රයිස් එකක් තියෙනවා. කැමති වෙලාවක් අපිට බුක් කරගන්න පුළුවන්. මෙතන තියෙන මැසේජ් එකට ටික් එක දාලා ඕකේ කරගන්න. ඊට පස්සේ යටට යනකොට මේ විදිහට වෙලාව වෙන් කරගන්න එනවා. වෙලාව වෙන් කරගත්තට පස්සේ අපිට සතියක් විතර ඇතුළත දිනයක් වෙන් කරගන්න පුළුවන්. කී දෙනෙක් යනවද කියන එක මෙතනින් අපිට ධන ලකුණත් එක්ක දාගන්න පුළුවන්. ඊට පස්සේ අපේ නම දෙන්න ඕනේ. මම ලක්ෂණ කියලා දෙනවා. ඊට අනිත් කෙනාගේ දෙවනියට ඉන්න කෙනාගේ නම දෙන්නත් ඕනේ. ජපාන් වලින් තියෙන රියෝකේ යකුදෝ ඉෂිමාස් කියලා ඒක ටික් එක දාන්න. ඊට පස්සේ යටට තියෙනවා සෙත්තේ ශිතේ තොජිරි බටන් එක ඔබලා ආයේ ප්‍රධාන මෙනුවට යන්න. ඊට පස්සේ මෙතන තැඹිලි පාඩ තියෙන ගොකෝ නිව් තෙසුසුකියේ කියන බටන් එක ඔබන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා ලොගින් වෙන්න ඕනේ. ලොගින් වුණාට පස්සේ අපේ ටෙලිෆෝන් නම්බරේ හරි ඊමේල් එකට හරි කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක මෙතන ඕකේ කරන්න ඕනේ. ඕකේ කරාට පස්සේ අපිට ශිබුයා ස්කයි හෝම් පේජ් එක හරහා මේල් එකක් ලැබෙනවා. ඒ මේල් එකේ අපේ නමයි QR කෝඩ් එකයි දෙකම ඇතුළත් වෙනවා. ඒ QR කෝඩ් එක තමයි අපේ ටිකට් එක දෙන්නේ. මේ ගොඩනැගිල්ල 14 වෙනි තට්ටුවෙන් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අපි එතනින් ඇතුල් වුණා. ඊට පස්සේ තට්ටු 45ක් වෙනකන් අපි ලිෆ්ට් එකේ යන්නේ. ඇත්තම මේ වෙලාව නම් ගොඩක් ඉක්මනින් ගත වෙලා ගියා. එච්චර ඉක්මනට අපි උඩට ගියාද කියලා හිතා ගන්න බැරි තරම් ඉක්මනින් අපි තට්ටු 45ක් උඩටම ගියා. ඇත්තමයි චුටි කාලේ ග්‍රහලෝකාකාරය බලන්න ගියා වගේ හැඟීමක් තමයි එතන තිබ්බේ. එතන ලස්සන ස්ක්‍රීන් එකත් එක්ක අපිට කාලය ගත වෙච්ච දේ තේරුණෙත් නෑ. ඇත්තටම කාලය එච්චර ගත වුණෙත් නෑ කියලා මම හිතනවා. අපි දැන් ඉන්නේ ස්කයි ගෑලරි එකේ.
මෙතනින්දන් අපිට කැප් ස්කාප් සෙල්ෆී ස්ට්‍රික් වගේ දේවල් අරන් යන්න දෙන්නේ නැහැ. පටි තියෙන කැමරා මොබයිල් ෆෝන් වගේ දේවල් තමයි අරන් යන්න පුළුවන්නේ. අපි ගෙනිච්ච අපේ ෆෝන් එක විතරයි. ඇත්තමයි මෙතන මාරම ලස්සන view එකක් තියෙන්නේ. කැමරාවට පේන්නේ නැති ලස්සන අත්දැකීමක් එතනින්ට ගියොත් අපිට ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. මෙතනට මුළු ටෝකියෝම මාරම ලස්සනට බලා ගන්න පුළුවන්. විශේෂ වශයෙන් Shibuya Scramble Crossing එක, Tokyo Sky Tree එක, Tokyo Tower එක, Fuji කන්ද, Yoyogi Park එක, ජපාන් නැෂනල් ස්ටේඩියම් එක වගේ ගොඩාක් ප්‍රසිද්ධ ස්ථාන මෙතනට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඇත්තමයි ඒක හරිම සුන්දර අත්දැකීමක් වුණා. ඔයාලට මේ පේන්නේ මං ඔයාලට පහලදි කියපු Shibuya Scramble Crossing එක. Shibuya Scramble Square මේ ගොඩනැගිල්ල හදන්න පටන් ගන්න තියෙන 2014 දී. 2019 නොවැම්බර් මාසයේ තමා මේක විවෘත කරලා තියෙන්නේ. තට්ටු 45ක් උස මේ ගොඩනැගිල්ල මීටර් 229ක් පමණ උසයි.
අපි ගෙනිච්ච බෑග් කැප් වගේ දේවල් ස්කයි ගැලරි එක ගාව තියෙන ලොක්කර්වට දාලා තමයි අපි එළියට ගියේ. දැන් ඉතින් අපි එතන තියෙන බඩු ටිකත් අරගෙන ගෙදර එන්න ලැහැත්ති වෙන ගම. හැමදාම ගන්නවා. කට්ටියට දෙන්න ගන්නවද ගන්නෙ නෑ. හැමදාම දෙන අය. යා. ඊට පස්සේ ඉතින් අපි දවල් කෑම කන්න ජපානයේ ජීවත් වෙන කවුරුත් අතර ප්‍රසිද්ධ ළඟම තියෙන සයිසිරාහයකට ගියා. මේක ඉතාලි රෙස්ටුරන්ට් එකක්. කෑම හරිම රසයි. ගානත් අඩුයි. අතේ තියෙන ගානට බඩ පැලෙන්න කාලෙන්න පුළුවන් තැනක්. ඉතින් ඔන්න ඔහොමයි අපේ ශිබියා ස්කයි ගමන ඉවර වුණේ. මේ වගේ ජපානයේ තියෙන තවත් ලස්සන තැන් බලන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.